看9点开始。මිනිසා කොනිචා ඉතින් මගේ channel එකේ හතරෙන් vlog එකක් කරලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගක්කොයි ඉවරලා මේ පොඩි ගමනක් යන්න සෙට් වුණා. ඉතින් ඒක මම vlog එකක් කරන්න ඕනේ කියලා හිතුණා. මම යන්නේ ඔයාලා දන්නවා ඉතින් අසකුසා කියලා. ඒ පැත්තට ගිහිල්ලා යන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට. කිතසිංහල විස්තරයක් කියලා ඉතින් මගේ පළවෙනි vlog එකේ ඉතින් බැලුව නැත්නම් ගිහලා අනිවාර්යෙන් බලලා ඉන්න එක. ඉතින් ඊළඟට මෙතනින් අපි ඉකිපුනේ වලින් බහින්න ඕනේ. සෝබු ස්කයිට්‍රි සෙන් එකේ නැගලා එතනින් බහින්න ඕනේ කියලා. ඉතින් එහෙනම් අපි යමු ඒකට. ඉතින් මෙතන 49ට ට්‍රේන් එක තියෙනවා. අපි වෙන දැන් ට්‍රේන් එකමයි. ඉතින් අපි ඒකට ගිහලා නැගමුද? ඉතින් ඔයාලට කිව්වා මෙන්න මේ ට්‍රේන් එක. මේක කෙලින්ම අපිට යන්න පුළුවන් අසකුසා වලට. මේක අසකුසා වලටමයි යන්නේ. ඉතින් මේක පොඩක් ස්ලෝ එකේ යන හින්දා මේ පැත්තෙන් අපි වැඩ ගන්න ට්‍රේන් එකේ නැගලා මේකට කලින් ගියපු ට්‍රේන් එක අපි අල්ලගෙන ඒකට ඒකින් නැගෙනවා එතනින්. එතකොට මීට කලින් ට්‍රේන් එක අපිට යන්න පුළුවන් එතනින්. එතන එහා පැත්තෙන් නවත්තලා තියෙන්නේ මේ කොමර අපේ ට්‍රේන් එක කියලා නවත්තනකොටම ඒකත් දන්න හදන්නේ. පටකාලා මාරු වෙන්න ඕනේ ඉතින්. එදෙනා අපි යමු. ඉතින් මේක තමයි මම කියපු ට්‍රේන් එක. මේ ඊට කලින් ආපු ට්‍රේන් එක.
මේක තමයි අපි යන්න තියෙන්නේ. මේක පොඩි නිකන් normal local train එක. බලන්න ගාන්න ටයිම් එකට ආවේ. අර යන්න මං එහා පැත්තෙන් ආපු train එක. ඒක අද්දත්තිම මේකත් යනවා. ඉතින් ඔන්න අපේ අන්තිම එකියට ආවා. දැන් තියෙන බහින්න. ඔය තියෙන අසකුසා ඉතින් අපි ආවේ දැන්. ඔන්න එකිය ඇතුලේ ඉන්නේ දැන්. අපිට තියෙන දැන් බැහැ ගන්න තියෙනවා. ඉතින් ඔන්න අසකුසා ටවුන් එකට ආවා අපි. මේ පැත්තෙන් තමයි අසකුසා රොතරයකට යන්න තියෙන්නේ. අපි මේ පැත්තට ගිහිල්ලා නැහැ හිමීට. මගේ වැඩක් තියෙනවා තාම කරගන්න. ඒක කරගෙන ඊට පස්සේ එන ඒ පැත්තට ගිහිල්ලමු. ඔන්නෝම තමයි අසකුසා ටවුන් එකේ තියෙන අන්න පරණවර උතරා සීන් එකේ දේවලුත් තියෙනවා අන්න අතන. ඉතින් ඔහොම තමයි අපිට යන්න තියෙන්නේ මේ පැත්තට. ඉතින් අපි ගිහිල්ලා බලමු එහෙනම්. පට්ටම ලස්සනයි. ඉතින් අර පට්ටම ඩිස්ප්ලින් එකකින් මේ කට්ටිය යනවා ඉතින්. බලන්න නිකන් ඉඳා ගන්න බෑ නේද? අර පැත්තේ පට්ට ලස්සන ප්ලේස් ටිකක් තියෙනවා මේ යනකොට පෙන්නන්න. තියෙනවා අපි යමු මේක රතු වෙලා දැන් තාම තියෙන්නේ. පොළ වැටේ. දැන් ඇහිඳ බලන්න. now let's go. ඊට පස්සේ මේ පැත්තෙන් අපිට යන්න තියෙන්නේ ඉදරනි මගරිමස්. ඉදරනි මගත්තරා මස්සුගු ඉකිතයි දෙස්. ඕකේ. මස්සුගු ඉතරා දයිජෝ දෙස්. අන්න ඈතින් ලොකු කක්ක බෙට්ටක් තියෙනවා. මොකද දන්නේ නැහැ මම මේ. අන්න කිමෝනෝ වැදගත්තු ආයසක ආන්ටි කෙනෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේ පැත්තේ මේ මම හිතන්නේ පාක් එකට යන්න මේ පාර තියෙන්නේ. අර මම පෙන්නුවේ එනකොට. මේ පැත්තෙන් ගිහිල්ලා යනකොට අපිට සෙට් වෙනවා අර පොඩි ලේක් එක. මේක ලේක් එකක් වෙන්න ඕනේ මම හිතන්නේ. මේ තියෙන අර බෝට්ටු. මේවා යන්න පුළුවන් ඉතින් අපිට මම හිතන්නේ අපිට යන්න තියෙනවත් දන්නේ නැහැ මෙයා. පැසෙන්ජර් සර්විස් වලට තියෙනවා. ඉතින් ඔන්නෝම තමයි මේ. අඩෝ පට්ට ලස්සනයිනේ සිරාවට. අර පැත්තෙනුත් උඩින් පාරවල් ටිකක් තියෙනවා. මේ පැත්තෙනුත් පාරවල්. අර පැත්තෙනුත් මාරම ලස්සනයි. මේ තියෙනවා මේ ජපනීස් ෆුඩ් අයිටම්ස් තියෙනවා. කිමෝනෝ හදාගත්තු ළමයිනුත් තියෙනවා. මේ තේ පොඩ අර ට්‍රැඩිෂනල් ගතිය තියෙනවා මේ පැත්තේ. මෙතන තව චුට්ටක් ඉස්සරහට යනකොට තමයි අපිට ටෙම්පල් එක සෙට් වෙන්නේ. මේවල පට්ට ලස්සන ප්ලේස් තියෙන්නේ. ඒක කවුලා යමු ඉස්සරහට කිමෝනෝ හදාගත්තු ගොඩක් කට්ටිය ඉන්නවා මේ පැත්තේ. මේ පට්ට සෙනගක් ඉන්න හැමදාම මේ එක වගේ කේකේ තියෙනවා. මේ ඉතින් කන්න බොන්න නම් මනම් ඇඳුම් මේ ජපනීස් අයිටම්ස් තියෙනවා. වල පැත්තේ ඇති වෙන්න සෑහෙන්න තියෙනවා. පට්ට සෙනගක් ඉන්න අද මේ
අද විතර නෙමෙයි මම හිතන්නේ හැමදාම සර්විස් තියෙනවා. අර පැත්තේ තමයි තියෙන්නේ එන්ට්‍රන්ස් එක. අපි මේ පැත්තට යමු. අපි මැද ඉන්නේ හරියටම. එන්ට්‍රන්ස් එකට යන්න වෙලාවක් නැහැ. එන්ට්‍රන්ස් එකෙත් ඒ වගේ තියෙනවා. අර ලොකු බෝලයක් තියෙනවා. අපි මේ පැත්තට යමු එමෙට. ඉතින් ඈතින් පේනවා කමිනරි මොන් එක. ඒකට කමිනරි මොන් කියලා කියන්නේ. කමිනරි නෙමෙයි කමිනරි. කමිනරි මොන් එක කියලා කියන්නේ. අර ඈත පේන්නේ ලොකු බෝලයක් වගේ තියෙනවා. පේන්නේ නැද්ද? අර පේන්නේ. අන්න ඒක තමයි. ඉතින් පට්ටල් ලස්සන ප්ලේස් එකක් ඉතින් මේ පොඩ්ඩක් හවස් වෙලා ගෙන්න තිබ්බනම් මරු. ඉතින් ඔන්න දෙන කමිනරි මොන් එක. මේ කිමෝනෝ ගත්ත ගොඩක් කට්ටිය ඉන්නවා මේ පැත්තේ. ඉතින් අර මේ පැත්තේ කිමෝනෝ වලට පොඩ්ඩක් ෆේමස්. මේ පිටර කට්ටියත් කිමෝනෝ ඇඳගෙන යනවා. ඉතින් ඔන්න ඕක තමයි කමිනරි මොන් එක කියලා කියන්නේ. අප්පා පට්ට සරගන්න ඉන්නේ. අපි යමු එහෙනම් ඇතුළට එමෙට. මේ හැරේට යනවා නම් කිමෝනෝ අදගත්තු කට්ටිය ගොඩක් ඉන්නවා. මේ මෙතන මං හිතන්නේ මොකක් හරි මෙතන මේ අර නිකන් අපේ හඳුන් කුරු පත්තු කරනවා වගේ සීන් එකක් තියෙන මෙතන. එතන බොයිස් මොන බලන්න. මේක මෙහෙම කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මූණට ඒ දුම වද්ද ගන්න තියෙන්නේ. මේ කට්ටිය කරන්නේ මෙහෙම දුම වද්ද ගන්න තියෙන මෙහෙම. හරි. අපි මේ පැත්තෙන් එහෙනම් හැමීට උඩට යමු. අසකුසා ටෙම්පල් එක ඇතුළ මචං. නෝම තමයි ඇතුළ. මේ මෙතන තියෙනවා කාසි විසික් කරන්න එහෙම. මේක ඇතුළට කාසි විසික් කරන සීන් එකක් තියෙන්නේ. මොකද තියෙනවා මේ අදහන්නේ මේක තමයි මම හිතන්නේ අදහන්නේ. මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. ඒක ඒව ගන්නෙන් පුළුවන් අපිට මේ පොඩක් දේවල් ගන්න තියෙනවා. ඉතින් අපි මේ පැත්තෙන් බහිමු මේ පැත්තෙන්. දකුණු පැත්තෙන් බහිමුනේ. මේ පැත්තෙන් බහිද්දිම තියෙනවා අපේ බුදු පිළිමයක් තියෙනවා. ලස්සනයි. අම්මයි. බුදු පිළිමයක් තියෙනවා මේ. මේවා තියෙනවා මේ එක එක ඔමියාගේස් ගන්න ඔමියාගේස් ඒවා ගන්නත් පුළුවන්. තවර අර මිකුජි කියලා තියෙන්නේ. අන්න ඒ වගේ තැන්වල අපිට අර එකක් ඇරලි වෙලා අපිට අර තමන්ගේ ඒ කියන්නේ ඉස්සරහට වෙන දේවල් අනාගතය ගැන පොඩ්ඩක් ඒකෙන් කියනවා. ඒවා හරිද නැද්ද කියලා නම් දන්නේ නැහැ. කොහොම හරි මේ අය විශ්වාස කරනවා ඒවා. ගොඩක් ඉතින් ඒ වගේ තමයි යන්නේ. ඉතින් අද vlog එක විතර තමයි ඉතින් අසකුසා ටෙම්පල් එකේ ප්‍රෝමක් ගියා. ඉතින් ගැම්මට subscribe කරන්න නැති කට්ටිය subscribe කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකක් දාන්න, share එකක් දාන්න. තියෙන ඊළඟ vlog එකෙන් set වෙනකන් අපි කැපෙනවා යන ජය වේවා.